ඉතින් අද මම කතා කරන්න හැදුවේ වැදගත් මාතෘකාවක් පිළිබඳව. රත්නපුරේ අපි කවුරුත් දන්නවා පතල්, මැණික් පතල්. ඉතින් මේ මැණික් පතල් වලින් අපි පැරන්න භාවිතා කරේ වල බහින ක්‍රමය. නැත්නම් පතල් දෝනා ක්‍රමය. ඉතින් මේ දෝනා ක්‍රමය කෙමෙන් අපෙන් ඈත් වෙලා සාමාන්‍යයෙන් මේ බැකෝ පතල් කියන එකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ බැකෝ පතල් වල අපේ බැකෝ සාමාන්‍ය පතල් වල හිටපු සාමාන්‍ය සේවකයා නැහැ. දැන් ඉන්නේ යන්ත්‍රයක් විතරයි. ඉතින් මේ යන්ත්‍රයෙන් අපිට කරන්න පුළුවන් වැඩ ලේසි වුණාට මෙන්න මේ රත්නපුරේ ජනතාවට ඉතා දුක්බර කතාවක් මේක අස්සේ හැංගිලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් වැඩේ මැණික් පතල් මැණික් ලේසි වෙන්න මැණික් ගන්න එක ලේසි වෙන්න තමයි මෙහෙම කරලා තියෙන්නේ. ඉතින් මේ මැණික් පතල් අවට සිටින ගම්මුන් චෝදනාවක් කරනවා. මොකද මේ මැණික් පතල් අවට වතුර හිඟේ. ඒ කියන්නේ ලිං වල ජලය සිඳීමේ ප්‍රවණතාවය වැඩි කියලා. සාමාන්‍යයෙන් රත්නපුර, පැල්මලුල්ල, අංගමුව, දම්බුලුවන, කුරුවිට, ඇහැලියගොඩ යන ප්‍රදේශවල ජනතාව මේ ප්‍රශ්න නිසා ගොඩක් පීඩා විඳින බවයි කියා සිටින්නේ. ඉතින් මේවට රජයේ වැඩපිළිවෙලක් නැද්ද කියලා අපි දැක්කා. වරුණ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ මන්ත්‍රීතුමා ප්‍රකාශයකුත් කරනවා. ඉතින් මේ පිළිබඳව සාමාන්‍යයෙන් රජයෙන් හොයලා බලලා නිසි වැඩපිළිවෙලක් කරන එක තමයි වටින්නේ. මොකද සාමාන්‍යයෙන් පතල් වලින් වක්කාකාරව නැත්නම් ඍජුව හෝ ආදායම් ලබන පුද්ගලයන් මෙයට විරුද්ධත්වයෙන් නොපෑවුවත් සාමාන්‍ය ජනතාව පතල් වටේ ඉන්න තමන් පානීය ජලය කරන අවශ්‍යතාවය ඉතා සීමිත ඉඩකඩක් තිබෙනවා. මොකද තමන්ට පානය කරන්න පුළුවන් ජලය සිඳී යාමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව රජයේ වගකීම් යුතු ආයතන ඉදිරිපත් වෙලා මේ පතල් නියාමනය කරන එක තමයි වැදගත් වෙන්නේ.